ඔයාලගේ දඟ වැඩ වගේමයි නේද එයාලගේ දඟ වැඩත්. ඉතින් ABC Educate YouTube channel එකට මං ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මං ඔයාලට සත්තු ගැන කියලා දෙන්න හිතුවා. මම වීඩියෝ එකක් කරලා තියෙන්නේ සූ එක ගැන. ඔයාලට පුළුවන් ඒකත් බලන්න. එතනදී මම සූ එකේ හිටපු සත්තු ගැන විතරයිනේ කියලා දුන්නේ. ඉතින් අද මම ගොඩක් සත්තු ගැන ඔයාලට කියලා දෙනවා. අතනදි කියලා දුන්නේ නැති අලුත් සත්තුත් ඉන්නවද? ඉතින් සත්තු ගැන කතා කරද්දී අපිට සත්තු එක එක විදිහට වර්ග කරන්න පුළුවන් නේද? අපි ඉස්සෙල්ලාම කතා කරමු නිවස ආශ්‍රිතව ඇති කරන සත්තුයි ඒ වගේම කැලේ ඉන්න සත්තුයි ගැන. හරි, එන්නකො එහෙනම් අපි පාඩම පටන් ගමු. මේ බලන්න මේ සත්තු දිහා. මෙයාලා කොහෙද ඉන්නේ? අපේ නිවස ආශ්‍රිතව තමයි මෙයාලා ඉන්නේ නේද? අපි ගොවිපලක් හැදුවොතින් ඒක ජීවත් වෙනවා. නැත්නම් අපේ නිවස ආශ්‍රිතව ඉන්න සත්තු තමයි මෙතන ඉන්නේ. මේ සත්තු එකින් එක කවුද කියලා බලමු. Dog, cat, snail, bee, mosquito, spider, bat, peacock, grasshopper, cow. බලන්න මේ රූපෙත් ගොඩාක් සත්තු ඉන්නවා. අපි නිවස ආශ්‍රිතව ඉන්න සත්තුන්ට කියන්නේ domestic animals කියලා. Guinea pig, cat, ferret, sheep, goat, horse, rabbit, chicken, pig, dog, hamster, parrot, turkey, duck, cow, llama. බලන්නකෝ යාලා කොච්චර ලස්සන අහිංසක සත්තුද කියලා. අපි දැන් කතා කරමු නිවසින් පිට, ඒ කියන්නේ කැලයේ ඉන්න සත්තු ගැන. අපි කැලේ ඉන්න සත්තුට මොකක්ද කියන්නේ? wild animals කියලා. අපි jungle animals, forest animals කියලාත් කියනවා. අපි බලමු කැලේ ඉන්න සත්තු කවුද කියලා. deer, squirrel, lion, monkey, giraffe, zebra, tiger, kangaroo, panda, alligator, bear, fox, pig, snake. තව සත්තු ගොඩාරයක් ඉන්නවා. සමහර සත්තු අපිට අපේ රටේදී බලාගන්න බෑ. ඉතින් අපිට සූ එකට ගිහිල්ලා තමයි ඒ සත්තුන්ව බලාගන්න වෙන්නේ. මේ ලෝකේ සත්තු ගත්තාම සත්තු ගොඩාක් ඉන්නවා. එයාලා එක එක කාණ්ඩවලට වෙන් කරන්න පුළුවන් අපිට.
මම මේ වීඩියෝ එකේදී අපිට එදිනෙදා හම්බෙන සත්තු ඒ වගේම කැලේ අපි දන්න සත්තු ගැන විතරයි ඔයාලට කියලා දෙන්නේ. අපි දන්නේ නැති සත්තු, ඒ වගේම අපේ රටේ නැති සත්තු, ඒ වගේම ගොඩාක් සත්තු මේ ලෝකේ ඉන්නවා. ඒ ඔක්කොම පුංචි ඔයාලගේ ඔළුවට දාන එක නම් එච්චරම සාර්ථක නෑ කියලා මම හිතනවා. ඉතින් ඒ සත්තු ගැන අපි තව වීඩියෝ එකකින් කතා කරමු. බලන්නකෝ. මුහුදේ ජීවත් වෙන ඉන්න සත්තු ඉන්නවා, ඒ වගේම උරගයෝ ඉන්නවා නේද? ඒ වගේම කෘමීන් ඉන්නවා, ඒ වගේම කුරුල්ලෝ නේද? ගොඩාක් සත්තු මේ ලෝකේ ඉන්නවා. අපි පුංචි කාලේ නම් අපිට බලන්න ගොඩාක් ලස්සන කාටුන්ස් තිබ්බා. ඒ වගේම ෆිල්ම්ස් තිබ්බා සත්තු ගැන. ඉතින් මම ඔයාලට දාන්නම් ඒවා. ඔයාලත් මේවා සමහරක් විට බලලා ඇති. ඔයාලා බලලා නැත්නම් ඒවා බලන්න. ඒ වගේම ලස්සන ෆිල්ම් එකක් තියෙනවා ලයන් කින් කියලා. ඒක ගොඩාක් ලස්සනයි. ඒ වගේම ගොඩක් දේවල් ඉගෙන ගන්නත් තියෙනවා. ඉතින් ඔයාලා බලලා නැත්නම් ඒක බලන්න මම ඒකේ ෆොටෝ එකකුත් ඔයාලට දාන්නම්. මේ තියෙන ෆිල්ම්ස් ගොඩක් සත්තු ගැන කියවෙන ලස්සන කතන්දර. ඔයාලට පුළුවන් නම් ඔයාලා මේවා බලන්න. සමහරකට ඔයාලා බලලත් ඇති. මේවා බැලුවට පස්සේ අපිට ගොඩක් සත්තු හඳුනා ගන්නත් පුළුවන්. එයාලට කියන නම අඳුර ගන්නත් පුළුවන්. ඒකෙන් හින්දා ඔයාලා මේ සත්තු ඉන්න ෆිල්ම්ස් උත් බලන්න කියලා මම ඔයාලට කියනවා. ඉතින් අදට අපේ පාඩම ඉවරයි. මම තවත් වීඩියෝ එකකින් ඔයාලට අනිත් සත්තු ගැනත් කියලා දෙන්නම්කෝ. මම හිතනවා අද මගේ වීඩියෝ එකට ඔයාලා කැමති වෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලා මට ලයික් කරන්න, ඒ වගේම කමෙන්ට් එකකුත් දාන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.